එදිනෙදා ජීවිතයේදී සාමාන්‍යයෙන් අපි පුරුදුලා ඉන්න විදිහ තමයි අපිට හම්බෙන වැඩ කටයුතු අපි බොහොම හොඳට හිතලා බලලා කල්පනා කරලා හොඳ අවධානයකින් කිරීම. හැබැයි ඔක වෙන විදිහ තමයි අවධානය එක එක තැන්වලට යන්නේ අපි කරන වැඩ කටයුතු රාජකාරී එහෙම ලොකු කාර්යක්ෂමතාවයකින් නොකරන එක. සහ ඒ දේවල් වල ප්‍රතිඵල අපිට අපි අපේක්ෂිත විදිහට එන්නේ නැති එක. දැන් ඕක තමයි සාමාන්‍ය විදිහ. ඕකට විකල්පයක් විදිහට උත්තරයක් විදිහට අපිට උගන්වලා තියෙන දේ තමයි අපි ඉගෙනගෙන තියෙන දේ තමයි හොඳට හිතලා මතලා වැඩ කරන්න. කල්පනා කරලා වැඩ කරන්න කියන උපදෙස. නමුත් මේ ප්‍රැක්ටිස් එකේ ඉන්න කෙනෙක්ට තේරෙනවා කල්පනා කිරීම හෝ අපේ thinking mind එක උපයෝගී කර ගැනීම අපි කල යුත්තේ ඒ වැඩේ හොඳට ඵලදායීව සිද්ධ වෙන අවකාශයක ඉඳගෙන. එහෙම නැත්නම් වෙන්නේ අපි අර හිතලා මතලා කල්පනා කරලා වැඩ කරන්න කියන ඒ thinking mind එකේම ගොදුරක් බවට අපි අපිවම පත් කරගන්න එක. ඒක නිසා thinking mind එක අපි දිනදා ජීවිතයේ උපයෝගී කරගනිද්දී අපිට පුළුවන් වෙන්න ඕනේ thinking mind එකට එයාගේ වැඩ ටික පෙන්වන්න හොඳ අවකාශයක් නිර්මාණය කරලා දෙන්න. එතකොට ඒ අවකාශය තමයි මේ මොහොත presence consciousness එක. එදිනදා ජීවිතයේදී කරන සෑම වැඩ කටයුත්තකදීම උදාහරණයකට ගත්තොත් එහෙම ඔයාගේ වාහනේ පදවාගෙන යද්දී ඔයාගේ රාජකාරී කටයුතු කරද්දී ගෙදර දොරේදී අනිත් අයත් එක්ක සම්බන්ධ වෙද්දී කතා කරද්දී ඕනම වැඩ කටයුත්තකදී අපේ බෑග්ග්‍රවුන්ඩ් එකේ 50% හෝ ඊට එහා පැත්තට කියන වැඩි වෙන පැත්තට 60ක් 70ක් උනත් කමක් නැහැ. අවධානයක් තියෙන්න ඕනේ අපේ අභ්‍යන්තර ශරීරයේ inner body awareness එක. හුස්මෙන් පටන් ගත්තාම මම හුස්ම ගන්නවා හුස්ම පිට කරනවා ඒ හුස්ම ගැනීම සහ පිට කිරීමේ ක්‍රියාවලියත් එක්ක මට මගේ අභ්‍යන්තර ශරීරයේ සජීවී ස්වභාවය දැනෙනවා. එනර්ජි එකක් විදිහට. එතකොට ඒක ෆිසිකලි භෞතික යම් කිසි ඉන්ද්‍රියකට හෝ එහෙම තරකට අවධානයක් යොමු කරලා දැනෙන දැනීමකට එහාට ගිහිල්ලා ෆිසිකල් නොවන භෞතික නොවන අභ්‍යන්තර ශරීරයක් මා තුන ක්‍රියාත්මක වෙනවා කියන දැක්මත් එක්ක ඒ ශරීරය අඳුනා ගන්නට දරන උත්සාහය. දැන් මේක ඔළුවෙන් චිත්‍ර රූපයක් විදිහට මවා ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක ගැන හිතන්න යන්නත් හොඳ නැහැ. මොකද එතකොට අපි නැවත වාරයක් thinking mind එක ඇතුලේ තමයි ඉන්නේ. කරන්න තියෙන්නේ මේ එක්ස්පීරියන්ස් එක ගන්න එක. එතෙන්දී කියන්න ඕනේ ඊටාම වැදගත් දෙයක් තියෙනවා. දැන් අපි හරිම ආසයි දැනුම හොයාගෙන ගිහිල්ලා දැනුම උපයෝගී කරගෙන තර්කානුකූලව යම්කිසි දෙයක් අඳුර ගන්න. කියන දැනුම මේක මේ හැඩේ මේ විදිහයි මේක මේ විදිහකට. ඒතර දැනුම හොයාගෙන ඒකට අනුව චිත්‍ර රූපය දාගෙන මේක තමයි මේ inner body එක. ඒ thinking mind එක. ඒ අපිට පුරුදු විදිහ. දැන් මේ ප්‍රැක්ටිස් එකේ ඉන්න කෙනෙක් දක්ෂ විය යුතුයි දැනුමට ටිකක් එළියට පැනලා දැනුම ගන්නවා තමයි මේ වීඩියෝස් වලින් මේ හැම දෙයකින්ම දැනුම තමයි ගන්නෙ. හැබැයි මේ පෙන්නන මේ පොයින්ටර්ස් මේ පෙන්නන ගමන් මාර්ගය හැම මොහොතෙම පාවිච්චි කරන්න. ඒ කියන්නේ ඔයා ඔය දැන් ඉන්න තැන ඉඳගෙන වුණත් ඔයා මේක අහගෙන ඉන්නකොට වුණත් මම මේ කියන දේ
අහගෙන ඉන්නවා වෙනුවට මගේ වචන අතර තියෙන මේ ස්පේස්නස් එකට නිශ්ශබ්දතාවයට වැඩි අවධානයක් දීලා ඔයාගේ හුස්මටත් අවධානය දෙන ගමන් අභ්‍යන්තර ශරීරයත් මට දැනෙනවද? ඉනර් බොඩි අවයාරනස් එක Tamanට දැනෙනවද කියන අවධානයෙන් ඉන්න ගමන් මේක අහගෙන ඉන්නේ නැද්දි අර කලින් thinking mind එකෙන් අහගෙන ඉන්නවට වඩා හොඳට මේක අවබෝධ වෙනවා. ඒක තමයි අලුත් විදිහ අපි කරන්න ඕනේ. එදිනදා ජීවිතයේදී හැම වෙලේම දැනුමට විතරක් විතර නොවි ප්‍රැක්ටිස් එක අංක 1. ඒතකොට ප්‍රැක්ටිස් එක මොකද්ද? ප්‍රැක්ටිස් එක තමයි මම මේ වෙලාවේ මොන වැඩේ කළත් මගේ අවධානය අභ්‍යන්තර මගේ ශරීරයට තියෙනවද? භෞතික නොවන අභ්‍යන්තර ශරීරයට අවධානය තියෙනවද? ඒකේ එනර්ජි එක මට කොතනටද දැනෙන්නේ? සමහර කෙනෙක්ට ශරීරේ අත් දෙකට කකුල් දෙකට ඉඳගෙන ඉන්නේ නැද්දි හිටගෙන ඉන්නේ නැද්දි ඒ එනර්ජි එක දැනෙනවා වෙන්න පුළුවන්. තවත් කෙනෙකුගේ උදර ප්‍රදේශයට දැනෙනවා වෙන්න පුළුවන්. එනර්ජි එක එහෙ මෙහෙ යනවා දැනෙනවා වෙන්න පුළුවන්. වෙනත් තැනකට දැනෙනවා වෙන්නට පුළුවන්. ඒතකොට අන්න ඒ දේ ගැන හොඳ අවධානයෙන් හිඳීම අනිවාර්යයි. ඒ අවධානයත් එක්කම ඔයාට පුළුවන් ඔයාගේ වැඩේ කරන්න. එතකොටයි අර කාර්යක්ෂමතාවය ඔයාට හිතා ගන්න බැරි මට්ටමකින් ඉහළ යන්නේ. ඔයා කරන වැඩේ. සහ ඔයාගේ පර්සනල් ඉන්ටෙලිජන්ස් එකට වඩා පුද්ගලික බුද්ධියට වඩා ඔයාගේ පෞරුෂත්වයේ එන හැකියා දක්ෂතා වලටම කොටු වෙච්ච බුද්ධියට වඩා එහාට ගිය ඉන්ටෙලිජන්ස් එකකින් ඔයාව මෙහෙය වෙනවා. ඒක කරගන්න තියෙන්නේ කොන්ෂස්නස් එක. ඒ කියන්නේ මේ මොහොතේ ඒ කියන්නේ අර ඉනර් බොඩි අවයාරනස් එකත් එක්ක ඔයාගේ සම්බන්ධතාවය ස්ථීර කර ගැනීම මත. දැන් ඕක තව ටිකක් සරලව ප්‍රායෝගිකව කිව්වොත් එහෙම බහුතරයක් දෙනාට අවශ්‍යයි තමාගේ යටි මනස වෙනස් කරගන්න. ඇයි හේතුව? මොකද බහුතරයක් දෙනාට ජීවිතේ ඍණාත්මක ප්‍රතිඵල වැඩිපුර එන ජීවිත වැඩි, විශේෂයෙන්ම අපි වගේ රටවල් වල අයට. ඒ කියන්නේ අපේ thinking mind එක, ඒ කියන්නේ අපේ condition mind එක හරියට condition වෙලා නැහැ අති බහුතරයකගේ. එහෙම condition වෙච්ච අය ඉන්නවා. හොඳ ප්‍රතිඵල ලැබෙමින් ආර්ථිකව, සමාජීයව, සම්බන්ධතා සම්බන්ධයෙන්, සෞඛ්‍ය පැත්තෙන් හොඳට ප්‍රෝග්‍රෑම් වෙච්ච අය ඉන්නවා. නමුත් අති බහුතරයක් එහෙම නැහැ. එතකොට අපිට අවශ්‍යයි රීප්‍රෝග්‍රෑම් එකක් හැම වෙලේම. අලුත් වැඩසටහනක් ඕනේ අපේ ජීවිතේට. ඒතර ඒ වැඩසටහන, ඒ රීප්‍රෝග්‍රෑම් එක නිකන් වෙන්නේ නැහැ. ඒ රීප්‍රෝග්‍රෑම් එක අපි අර උඩින් ගන්න ධනාත්මක චින්තනයෙන් වෙන්නේ නැහැ. yes I can, ඔව් මට පුළුවන් කියන ධනාත්මක චින්තනයෙන් විතරක් වෙන්නේ නැහැ. මම අදිෂ්ඨාණයෙන් කැපකිරීමෙන් අද ඉඳන් වැඩ කරනවා. ඒකෙන් විතරක් වෙන්නේ නැහැ. මොකද අරක හරි ප්‍රබලයි. අර යට තියෙන කන්ඩිෂන් ප්‍රෝග්‍රෑම් එක ප්‍රබලයි. ඒක අහෝසි වෙන විදිහේ ප්‍රැක්ටිස් එකක් ඔයා තුළ නිරන්තරයෙන්ම තියෙන්න ඕන. ඒ කියන්නේ ඔයාගේ ඒ අභ්‍යන්තර ප්‍රෝග්‍රෑම් එක මෙල්ට් වෙන, ඒක දිය වෙලා යන, ඒක මෘදු වෙන ප්‍රැක්ටිස් එකක් ඔයා තුළ තියෙන්න ඕන. නිරන්තරයෙන් එදිනදා ජීවිතේදී වැඩ කටයුතු වලදී. ඒ මෘදු වෙන තැන තමයි, ඒ ප්‍රෝග්‍රෑම් එක මෙල්ට් වෙන තැන තමයි අර ඔයාගේ ඉනර් බොඩි අවයාරනස් එක, අභ්‍යන්තරය ශරීරයට තියෙන අවධානය එක ඉන්නේ නැද්දි ඔයා තුල තවදුරටත් අර කන්ඩිෂන් ප්‍රෝග්‍රෑම් එක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හොඳට බලන්න, ඔයා එහෙම අභ්‍යන්තර ශරීරය තුල ඉඳගෙන යම්කිසි වැඩ කටයුත්තක් කරද්දී
ඔයා තුල ඔයාගේ thinking mind එක ඔයාගේ පාලනයෙන් තොරව යන්නේ නැහැ. හිතන්න ඕන නම් විතරයි හිතන්නේ. කතා කරන්න ඕන නම් විතරයි කතා කරන්නේ. සහ පොඩි සපෝට් එකක් තියෙනවා. ඒ දේවල් වලට. ඊළඟට මෙන්න මේක කරන්න. මේ විදිහට ඔයාට හිතට එකගවම මේ දේ කළ හැකි. මේ දේ කිව්ව හැකි. මේ විදිහේ පියවරක් ඔයාට ගන්න පුළුවන්. මේ විදිහේ සැලැස්මක් ඔයාට සකස් කරන්න පුළුවන්. අන්න ඒ වගේ එකක්. ඒතර ඔයාගේ අභ්‍යන්තර ශරීරයට ඔයාගේ අවධානය තිබ්බහම ඒ කියන්නේ ඔයාගේ බෑග්ග්‍රවුන්ඩ් එක එතන නම් ඔයාගේ thinking mind එක ස්ථීරසාරව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒක මෙල්ට් වෙලා තියෙන්නේ. එනර්ජි එක දිහා ඔයා හොඳට බලාගෙන ඉන්නේ. අන්න එතෙන්දි තමයි ඔයාගේ අර රීප්‍රෝග්‍රෑම් එක වෙන්නේ. එතන ඉඳන් ඔයා නිර්මාණය කරන ඔයා ලබා ගන්න සිතුවිලි, ඔයා ලබා ගන්න හැඟීම් දැනීම් සමහරට අනාගතයේදී ඔයාට අවශ්‍ය කරන යම්කිසි achievement එකක් පිළිබඳව වෙන්න පුළුවන්. ඒතකොට ඒ achievement එක ලැබුණායන් පසුව ලැබෙනු ඇතැයි අපේක්ෂිත හැඟීම, අපේක්ෂිත දැනීම ගන්න හොඳම තැන තමයි මෙතන. දැන් ඔය සාමාන්‍යයෙන් manifestation වලදී කියන්නේ මේ ආකර්ෂණ නීතියේදී පවා කියන්නේ law of attraction වලදී පවා කියන්නේ අනාගතයේදී ලැබෙනු ඇත ඒ දේ achieve කරගත්තට පස්සේ ළඟා කරගත්තට පස්සේ ලැබෙනු ඇත අපේක්ෂිත හැඟීම දැනීම දැම්ම අරගන්න. ඒකත් එක්ක ඉන්න. නමුත් ඒක නිකන් ආවට ගියාට අරගෙන වැඩක් නැහැ. මෙන්න මේ අවකාශය තුලදී inner body awareness එකත් එක්ක ඉන්නේ නැද්දි මේ මොහොතත් එක්ක සහ සම්බන්ධ වෙලා consciousness එක තමයි personality එකට වඩා විශාලයි. පුද්ගලයෙක් භෞතික ශරීරයක් සහිත පුද්ගලයෙක්ට වඩා අවධානයක් වාගේ වෙන තැනකට තියෙනවා. ඒතකොට මේ අවධානෙත් එක්ක ඉන්නදී අන්න ඒ හැඟීම දැනීම ඒකත් එක්ක එකතු කරන්න පුළුවන් නම් අන්න ඔයාගේ manifestation එක වෙන තැන. ඔයාගේ ළඟාවීම වෙන තැන. ඔයාගේ ප්‍රෝග්‍රෑම් එක අලුත් විදිහට හැදෙන තැන. ඒ ළඟා කර ගැනීම ගන්න පුළුවන් ආකාරයට නිර්මාණය වෙන තැන. conscious manifestation කියන්නේ තෝකම තමයි. consciously අපි manifest කරනවා. එහෙම විශේෂයෙන් manifestation ක්‍රියාවලියක් සිද්ධ නොවුණත් ඔයා inner body awareness එකත් එක්ක ඉන්නේ නැද්දි මේ මොහොතත් එක්ක ඒකාත්මික වෙලා ඉන්නේ නැද්දි සරලව සිද්ධ වෙන සංසිද්ධි ටික තමයි inner body awareness එකත් එක්ක ඉන්නවා නම් අවට වටපිටාවේ ඔයා ඉන්නේ එතන. ඕනට වැඩිය මානසික දුරක් ඔයා බලන්න යන්නේ නැහැ. මේ මොහොතේ මේ ළඟින් ඉන්නේ මෙතන ළඟ ඉන්නේ. right? මේ පේන ඇහෙන දේවල් දිහා මානසික විස්තරයකින් තොරව sense perception ක්‍රියාත්මකයි ඔයා තුල. මානසික විස්තරයකින් තොරව ඉන්නවා. පීඩනකාරී, ප්‍රශ්නකාරී, ගැටලුකාරී මානසිකත්වයක වුණත් ජයග්‍රාහී මානසිකත්වයක වුණත් ඊළඟ දේ තමයි ඔයාගේ හුස්මට ඔයාගේ යම්කිසි අවධානයක් තියෙනවා. ඒකම inner body awareness එක. ඒතර මේ මොහොතේ presence තමයි ඔයාගේ ප්‍රමුඛ අවකාශය. දැන් ඔයා ක්‍රියාත්මකයි ඔයාගේ රාජකාරී කටයුතු වලදී, වැඩවලදී. ඔයා කෙනෙක් එක්ක කතා කරනවා, සම්බන්ධ වෙනවා, හිතනවා, ප්ලෑන් කරනවා, සැලසුම් කරනවා. හිතනවා කියනකොට කල්පනා කරනවා, හිතනවා. නමුත් අහපොව inner body awareness එකත් එක්ක එකතු වෙනවා යම්කිසි මොහොතක. නැවත හිතනවා. එක දිගට අරක තුල අතරමං වෙන්නේ නැහැ. දැන් එහෙම ඉන්නේ නැද්දි ඔයාම හිතලා බලන්න සහ වට දැනෙනවා ඒක. ඔයා තුල කිසිම නෙගටිවිටි එකක්, ඍණාත්මක ස්වභාවයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒතකොට ඍණාත්මක ස්වභාවයක් ක්‍රියාත්මක වෙන්නේ නැති එකට හේතුව තමයි consciousness එකේ ඍණාත්මක ස්වභාවයක් නැති එක. consciousness එක කියන්නේ pure consciousness එක. ඒතර content එකක් නැහැ, ඍණාත්මක ස්වභාවයක් නැහැ. ඒතර consciousness එකේ තියෙන ස්වභාවය තමයි එහෙම negative positive කියලා තැනක් නැති වුණාට එතන තමයි සියලුම මේ
සියලු දේම මූලික ස්වභාවය. එතකොට එතන ඉඳලා ඔයා නෙගටිව් නැති තැනක ඉඳලා ඔයා ක්‍රියාත්මක වෙන දේවල් ක්‍රියාත්මක වෙන්නේ ඔයාගේ සංවර්ධනයේ පැත්තට. ඔයාව අරගෙන යන්නේ. ඇයි මොකද එතන නෙගටිවිටි එකක් නැහැ. ඒතර ඔයා වචනයක් කතා කරනවා නම්, ඔයා යම්කිසි දෙයක් කරනවා නම්, ඔයා යම්කිසි දෙයක් හිතනවා නම්, ඒ දේවල් හිතන්නේ පොසිටිව් පැත්තට. ඒතර ඔයාගේ ජීවිතේ මැනිෆෙස්ටේෂන් පොසිටිව් මැනිෆෙස්ටේෂන් වෙනවා අනිවාර්යයෙන්ම. ඔයාගේ ජීවිතේ ළඟා කර ගැනීම, ගුණාත්මක ළඟා කර ගැනීම වෙනවා. ඔයාගේ ජීවිතේ ගුණාත්මක වෙනවා. ඒක නිසා විශේෂයෙන්ම අනාගතය පිළිබඳව විශේෂ චිත්‍රයක් නැති වුණත් ඔයාගේ ජීවිතේ බොහොම හොඳින් ඉදිරියට ක්‍රියාත්මක වෙනවා කියන එකයි මේකේ අදහස. නමුත් යම්කිසි කෙනෙක්ට යම්කිසි අරමුණක් ජීවිතේ විශේෂ ඇචීව්මන්ට් එකක් වෙනුවෙන් තමන්ගේ ප්‍රෝග්‍රෑම් එක වෙනස් කරගන්න ඕන නම් සුදුසුම තැන මෙතන තමයි. එතකොට ඔයා කරන්න ඕන දේ තමයි එදිනදා ජීවිතේදී හැම වෙලෙම මේ බැලන්ස් එක තියාගන්න එක. මොකද්ද බැලන්ස් එක? අභ්‍යන්තර ශරීරය. භෞතික නොවන අභ්‍යන්තර ශරීරයේ සජීවී ස්වභාවය තමන්ට දැනෙනවා. එදිනදා වැඩ කටයුතු වල නිරත වෙද්දී. ඒත් එක්ක මේ දේවල් කරන එක. එතකොට ඔයාට තේරෙයි වෙනදට වඩා ඔයා ඒ කරන වැඩ කටයුතු වලදී කාර්යක්ෂමයි කියන එක. ඊළඟ දේ තමයි හැම වෙලෙම ඔළුවට ගන්න මම යම්කිසි අනිච්චානුග ස්වභාවයක් තියෙන පුද්ගලයෙක්. ඒතර අනිච්චානුග ස්වභාවය තුළ මගේ ඍණාත්මක ස්වභාවයක් තියෙනවා. ඒතර ඍණාත්මක අත්දැකීම් මගේ ජීවිතේට එන ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. ඒක නිසා මම මේ මගේ අන්කොන්ෂස්නස් එක අනිච්චානුග ස්වභාවය මම අහෝසි කරගත යුතුයි. ඒතකොට ඒක අහෝසි කරගන්න මට නැවත දැනුමම ප්‍රමුඛ කරගෙන ඉන්නවට වඩා මම ප්‍රැක්ටිස් එකත් එක්ක ඉඳගෙන තමයි දැනුම ලබා ගනිමින් අනිච්චානුග ස්වභාවය අහෝසි කරමින් මගේ රීප්‍රෝග්‍රෑම් එක කරගත යුතුයි කියන ඒ අවධානයත් තමා තුළ තියෙන්න ඕනේ. එතකොට ඔයාලට තේරෙයි ඔයා හැම වෙලේම අලුත් මිනිස්සෙක්, විවෘත මිනිස්සෙක්, ප්‍රතිපදවලට විවෘතයි. හැබැයි බැලන්ස් අභ්‍යන්තරය සහ එළිය කරන වැඩ කටයුතු මේකේ අදහස් කරන්නේ. මේ ප්‍රැක්ටිස් එක ඉතාම වටිනවා එදිනදා ජීවිතයේදී. ඒක නිසා ඔයා හැම වෙලේම මොන වෙලාවෙ හිටියත් දැන් මේක කරන්න ලේසි නැහැ. මොකද හේතුව සාමාන්‍යයෙන් thinking mind එකට ඕනේ සම්පූර්ණම අවධානය එයාගේ පැත්තට ගන්න. සම්පූර්ණයෙන්ම පාලනය එයාගේ පැත්තට ගන්න. ඒක නිසා ඔයා ඕනතරම් මේ කතා කරන මම පවා ඕනතරම් mind එකේ control එක ඇතුළේ හිර වෙන්න පුළුවන්. හැබැයි වැදගත් වෙන්නේ බොහොම ඉක්මනින් ඔයා එතනින් මිදිලා ඉක්මනින් නැවත වාරයක් වාගේ awareness එකත් එක්ක එකතු වෙන කාලය අඩු කර ගැනීම. ඒ කියන්නේ ඒකට ඉක්මනින් එකතු වීම. එතකොට එකතු වෙලා ඉන්න කාලය ඔයා වැඩි කර ගන්න ඕනේ. අවධානය තියෙනවා නම් මනසට ඉක්මනින් මෙතනට ඇවිල්ලා නැවත ඒක වැඩි කරගෙන ජීවත් වීම. ඊට පස්සේ ඔයාලට යම්කිසි බැලන්ස් එකක් හැදෙනවා නම් 120ක් බෑග්ග්‍රවුන්ඩ් එක සහ අභ්‍යන්තර මානසික අභ්‍යන්තර තමන්ගේ චිත්ත වේග සිරුර පේන් බොඩි එක වැඩ කරන්නේ කොහොමද සහ අභ්‍යන්තර සිරුරේ ඒ දැනීම් තමාට දැනෙන්නේ කොහොමද කියන එකේ අවධානයත් එක්ක තමන්ගේ වැඩ කටයුතු කර ගැනීම 120ක් ඇතුලේ එළිය වැඩ කටයුතුත් එක්ක 80ක් සමහරට 50ක් ඇතුලේ 50ක් එළිය ඊළඟට 60ක් ඇතුලේ 40ක් එළිය වැඩ කටයුතු ඔහොම ඔයාට ඒක වැඩි කරගෙන යන්න පුළුවන්. ඒතර කොයි වෙලෙවත් බය වෙන්න එපා. ඔයා එක තැනකට වෙලා මුළු ගැන්විලා කිසිම වැඩක් නොකර ඉන්නේ නැහැ. දැන් සමහර අය හිතගෙන මේ මොහොතේ ඉන්නවා කියපුවාම ඉතින් ඔහි ඉන්නවනේ. එතකොට කොහොමද වෙන්නේ වැඩ? නෑ වැඩ වෙනවා. වැඩ කරනවා. නමුත් තමාගේ ප්‍රමුඛ අවකාශය තමයි මේ මොහොත වෙන්නේ. එතකොට අර කලින්
අපිට හුරු පුරුදු සිස්ටම් එකට වඩා කාර්යක්ෂම ඔයාගේ එළියේ වැඩ ටික කරනවයි කියන එක ඔයාට තේරෙයි. ඉතින් මේක අත්දැකීමක්. ඒ අත්දැකීම ඔයා ලබන්න ඕනේ. අත්දැකීම ලබන්න නම් ඔයා ඒක ඉස්සරහට කල් දාන්න නැතුව මේ මොහොතේම පටන් ගන්න. මේ මොහොතේම ඒකත් එක්ක ඉඳගෙන දැනුම හොයාගෙන තමාගේ අධ්‍යාත්මය දියුණු කරගන්නවයි කියන අරමුණ තියෙනවා නම් අරමුණ පැත්තකින් තියලා ප්‍රැක්ටිස් එකට බහැලා ඒකත් එක්ක යන ගමන් භෞතික ජීවිතේ එදිනදා ජීවිතේ දේවල් එක්ක හැල හැප්පෙන ගමන් තමාගේ දියුණුව කරා යන්න. එතකොට තේරෙයි ලොකු වෙනසක් ජීවිතේ. එහෙනම් ප්‍රැක්ටිස් එකේ ඉන්න අපි ඉදිරියටත් හමු වෙමු. ඔබට ජය.